ඔයත් දන්න කවුරු හරි ඉන්නවද මේ ලෝකෙ මැරෙන්නේ නැති? නෑ. හරි. දරුවෝ ඉන්නවද ඔයත්තන්ට? ඒ දරුවොත් මැරෙනවද නැද්ද? මට බණිත් දන්නේ නැහැ මූසල කතා කියන්න එපා කියලා නේ. මම කියන්නේ වෙනවනේ නේ. හරි. තමන්ගේ දරුවෝ උනත් දවසක මේ යනවා. අපේ දෙමව්පියෝ උනත් දවසක මේ යනවා. දන්නවද නැද්ද? දන්නවා. හැබැයි හිතන්න තමන් වැඩියෙන්ම ආදරය කරන කෙනා මැරිලා මලගෙදර දවසට මරණය ඉස්සරහට ගිහිල්ලා අපි දන්නවනේ කලින් කොහොමද මැරුණ කියන්නේ ආයි කතා කරන්න පුළුවන්ද? බෑ. මැරුණ කියන්නේ ආයි එනවද? නෑ. ආයි ජීවිතේට කවදාවත් අපිත් එක කිසිදු ගනුදෙනුවක් නෑ. ඒක අපි දන්නවා. හැබැයි දැනගත්තත් මරණය ඉස්සරහා ගිහිල්ලා කියන්නේ නැද්ද? අනේ අම්මේ එකපාරක් නැගිටලා මට දුවේ කියලා කතා කරන්න. අම්මේ එකපාරක් නැගිටලා මට පුතේ කියලා කතා කරන්න. කියනවද නැද්ද? කියනවා. මේ මරණය ඉස්සරහා කියනවා අනේ පුතේ එකපාරක් නැගිටලා මගේ මූණ බලන්න. එක සැරයක් අම්මේ කියලා කතා කරන්න. කියනවද නැද්ද? කියනවා. ඒතකොට බලන්න දන්න දෙයටම අපි රැවටිලාද නැද්ද? රැවටිලා. වෙලා තියෙන්නේ අපේ ලංකාවේ බහුතරයක් බෞද්ධත්වෝ ධර්මය දන්නා. මොකද්ද නැත්තේ? පිළිපදින්නේ නැහැ, අවබෝධය නැහැ. බෞද්ධ කියන්නෙම බුද්ධිමත් කියන එකනේ. අවබෝධයත් එක්ක යන්න ඕනේ. හැමදේම අපි දැනගන්න ඕනේ ඇයි අපි එහෙම කරන්නේ. ඒ අවබෝධය එක්ක යන්න ඕනේ. ඒ නිසා අටලෝ දහමත් මීට කලින් දන්නවද නැද්ද? දන්නවා. හැබැයි නැත්තේ මොකද්ද? අවබෝධය නැහැ. අටලෝ දහමින් කරන්නේ ජීවිතේ අපි සූදානම් කරනවා. මේකට මේ පුරුදු වෙන්න පුළුවන් නම් මේක හිතට අරගන්න පුළුවන් නම් තේරුම් ගන්න පුළුවන් නම් අයි වයස් ભેදයක් නැහැ. අපි හැමෝටම හරි සැහැල්ලුවෙන් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. හරි.